හලෝ යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද? ඉතින් අද අපි හදන්නේ සුපිරි සුපිරි ඇබරැල්ල ටෙස්ට් එකක්. ඉතින් යාළුවනේ අපි ඇබරැල්ල ටෙස්ට් එක හදන්න ඇබරැල්ල කඩාගෙන ඉන්න දැන් ගහලකට යමු. හරි යාළුවනේ ඉතින් අපි දැන් ඇබරැල්ල ගහන්න තව ටිකක් දුරයි. ඉතින් අපි යමු. යාළුවා පස්සේ වෙනවා නම් ඉතින් යාළුවා විදිහට යමු වැඩේ කරන්න. හරි ඉතින් යාළුවනේ අර ඉන්න මගේ යාළුවා ඉතින් යා මූණ පෙන්නලා ලැජ්ජයි. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා හම්බෙමු. ඉතින් දැන් වැස්සකුත් ළඟයි. ඉතින් වැස්සට තෙමෙන්න බැරි නිසා අපි ඉතින් ගිහිල්ලාම කතා කරමු. තව ටික දුර යන්න තියෙන්නේ. ඉතින් අපි යමු. හරියාලුනේ අපි දැන් ඇබරැල්ල ගහලකට ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි ඇබරැල්ල ගහ. හරියාලුනේ අපි දැන් ඇබරැල්ල කඩමු. හරියාලුනේ එක විදියක් නම් අතුමාට වැඩන්නේ නරක් කළා මේ කැමරාවට පේනවත් දන්නේ නැහැ. ඉතින් මම ළඟට වල දෙන්නම්. හරියාලුනේ ඒක වැඩක් නැහැ නරක් කළා. අපි දැන් ගිහින් කළා දැන් තමයි ඒක කඩන්න යන්නේ. හරියාලුනේ අපි දැන් ඇබරැල්ල කඩන්න යන්නේ අර විදිය වැඩක් නැහැ. අපි දැන් කඩන්නම යන්නේ. හරියාලුනේ එක විදියක් නම් වෙලා අපි දෙක ගෙඩියක් මදි. ඉතින් අපි තව ගෙඩියක් දැන් කඩාගෙන ගමු මෙතනින් තියමු. ඉතින් යාළුවනේ ඉතින් මම විතරක් කළා වැඩක් නැහැ නේ. මම යාළුවට දෙන්න බෑ කඩන්න. ඉතින් එයාටත් අපි කඩන්න පොඩ්ඩක් දෙමු. ඉතින් එන්නගේ හරි යාළුවනේ මගේ යාළුවා නම් ගෙඩි ගොඩක් කැඩුවා වගේ. සුප්‍රියා ගොඩක් කඩලා තියෙනවා. ඉතින් අපිට දැන් ඇබරැල්ල ටෙස්ට් එක දාන්න නම් හොඳටම ඇති. මගේ යාළුවා වැඩ බලාගෙන යද්දි. ඉතින් අපි ඇබරැල්ල ටෙස්ට් එක හදන තැනදී පටන් ගමු. හම්බෙමු යාළුවනේ අපි දැන් ඇබරැල්ල ටෙස්ට් එක හදන තැනට යන්න තමයි හදන්නේ. එතන ගිහලා හම්බෙමු. ඉතින් යාළුවනේ අපි ඇබරැල්ල නම් කඩාගත්ත මේ හොඳටම ඇති. ඉතින් පේන්නේ ටිකක් කරුවලයි. අපි ඉතින් දැන් හදන තැනට ගිහලා පටන් ගමු. යාළුවනේ විදිහට වැස්සක් එනවා. එහෙමම නිකන් තලලා තමයි හදන්න යන්නේ. ඉතින් මේ තමයි අපේ තලන්න යන ගල. ඉතින් අපි දැන් තලමු. ගොඩක් තලන්න ඕනේ නැහැ ටිකක්. ඉතින් චුට්ටක් තලමු. හරි ඉතින් යාළුවනේ අපි තලාගෙන නම් ඉවරයි යාළුවනේ. දැන් අපිට මිරිස් කුඩු එහෙම දාලා සුපිරිට අනාගෙන තමයි තියෙන්නේ කණ්ඩ. ඉතින් යාළුවනේ දැන් අපි අනාගන්න වැඩේ කරමු. ඔන්න යාළුවනේ අපි දැන් ඉතින් මිරිස් කුඩු හැම දාගන්න යන්නේ. ඉස්සරහාම ඉතින් අපි ලුණු තමයි දාන්නේ. ඉතින් ඔන්න අපි ලුණු දාගන්නක මං ඉන්නේ. හරි ඉතින් යාළුවනේ තව ලුණු ටිකක් දාගන්න ඕනේ අපි. හරි යාළුවනේ දැන් අපි දාන්න යන්නේ මිරිස් කුඩු. ඉතින් අපි මිරිස් කුඩු ටිකක් දැන් දාගන්නක මං ඉන්නේ. තව ටිකක් අපි ඉතින් දැන් දාගන්නවා. ඉතින් සැරට පොඩ්ඩක් කන්න එපා. හරි දැන් ඉතින් කෑලි මිරිස් දාන්නේ. වෙනසක් කරන්න එපා කෑලි මිරිස් දානවා හින්දා. ඉතින් හරි යාළුවනේ ඉතින් ගොඩක් සැර වෙන හින්දා අපි දැන් මේ සීනි තමයි දාගන්න යන්නේ. සීනි චුට්ටක් දානවා දැන් ඉතින් අපි.
ඉතින් ගන්න අපි සීනිත් දාගෙන ඉවරයි. තව ටිකක් දානවා ඉතින්. හරි යාළුවනේ ඉතින් අපි හොඳට දැන් සීනි එහෙම දාලා හොඳට මේව කරන් තියෙන්නේ. දැන් ඉතින් අපිට අනා ගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් අනන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් අනමු. හරි ඉතින් දැන් අනා ගන්න තමයි තියෙන්නේ. හරි තියාලුනේ අපි දැන් අනාගෙන ඉවරයි. ඉතින් දැන් අපි රස බලමු මේකේ. හරි යාළුවනේ ඉතින් අපි දැන් මේකේ රස බලන්න තමයි යන්නේ. ඔය යාළුවනේ ඉතින් අපි දැන් මේක අනාගෙන නම් ඉවරයි තියාලුනේ. ඔයාලට නම් පොඩ්ඩක් රස බලන්න. හරි ඉතින් හොඳයි ඉතින් අපි හදාගත්ත එක නම්. හරි දැන් අපි ඉතින් රස බලන්න තමයි යන්නේ. ඉතින් යාළුවනේ දැන් මගේ සහායක යාළුවා තමයි රස බලන්න යන්නේ. ඉතින් ඔය මිරිස්සේ ගාලා ඔය රස බලනවා. හොඳයි ඉතින් ටේස්ට් එක. සුපිරි නෑ ඉතින් ආයේ සුපිරි. ඉතින් යාළුවනේ වැස්සකුත් එනවා. හරි ඉතින් යාළුවනේ අද අපි ඉතින් දැන් මේ ටේස්ට් එක හදලා නම් ඉවරයි යාළුවනේ. ඉතින් ඔයාලට කොහොම ෆීලින් එකක් දැනුණාද දන්නේ නැහැ. ඉතින් අපි ගමේ කරපු වැඩක් මේක. ඉතින් යාළුවනේ ඔයාලා මේක හොඳ නම් ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් යාළුවනේ අපි තව සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් යාළුවනේ බයි. Dahai malam dahai santo se dupe vibra bande si rapa de na vende si original sinra api bola villa lande si saramada